අප සාමාන්‍ය පෙළ විභාගයේ 2024 2025 පේපර් එකේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ විදියට අහලා තියෙන ප්‍රතිශත ආශ්‍රිත ප්‍රශ්නයක්. ඒක හීන වෙන ශේෂ ක්‍රමය සහ සාමාන්‍ය සුළු පොලිය ආශ්‍රිත කරගෙන අහලා තියෙනවා. මේ රුචිනි කියන එක්කෙනා රුපියල් 84000ක මුදලක් ණයට ගන්නවා මේ රූපවාහිනිය ගැනීම සඳහා. එයා පොලිය ගෙවලා තියෙනවා 10920ක්. ඉතින් එහෙනම් එයාගේ පොලි ප්‍රතිශතය කීයක්ද කියලා තමයි අපෙන් අහන්නේ. සහ එහෙම ප්‍රශ්නයක් අහන්නේ අපි ඊළඟ කොටසෙත් පොලිය ප්‍රතිශතය හොයලා දෙකේ කෝකද වැඩි වගේ සංසන්දනයක් කරන්න තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ පළවෙනියට අපි හොයන්න ඕන මේ රුචිනි කියන කෙනා කොච්චර පොලි ප්‍රතිශතයක් ගෙවනවද කියලා. ඉතින් එහෙනම් ඒක සුළු කරන්න තියෙන්නේ 84000කට තමයි මෙයා 10920ක පොලියක් ගෙවන්නේ. ඒක 100%ෙන් ගුණ කරනවා. මේක සුළු කරපුවාම අපිට 113යි කියලා උත්තරයට ගන්න පුළුවන්. ඊළඟට ඉන්නේ මානෙල් ගන්න හීන වෙන ශේෂ ක්‍රමයේ යටතේ මාසික වාරික 12කින් ගෙවන්න. ඉතින් මේකේ පොලි ප්‍රතිශතය තමයි අපෙන් අහලා තියෙන්නේ. 2017 ප්‍රශ්නෙට ඉතාම සමානයි. හීන වෙන ශේෂ ක්‍රමයේ රිවර්ස් එකට තමයි හදන්න තියෙන්නේ. කියන්නේ ආපස්සට තමයි හදන්න තියෙන්නේ. මේක අමාරු ගාණක් විදියට ළමයි හඳුනගෙන තිබ්බා. හරි අපි හිතමුකෝ අමාරු ගාණක් කියලා. නමුත් කොච්චර අමාරු වුණත් ඔයාලට මේකේ මාස 1ක් ගන්න හොයන්න තිබ්බා. මුලින්ම මම මාස 1ක් ගන්න හොයනවා. මාස 1ක් ගන්න කියන්නේ n බෙදීම 2යි n ධන 1යි. එහෙනම් 12 මාසික වාරික 12කින් ගෙවන්නේ. එහෙනම් 12 බෙදීම 2යි 12 ධන 1යි. ඒ කියන්නේ 6 වාරක් 13 78යි කියලා අපිට ගන්න පුළුවන්. අපි පේපර් එකේ ලකුණු හිඳ ගන්න එකයි කරන්න ඕන. ඊළඟට අපිට ලකුණු ගන්න තිබ්බා මාසයකට ගෙවන ණය කොටස හොයලා. ඒකට මම ලියලා තියෙනවා මාසයකට ගෙවන කොටස කියලා. ඉතින් 84000ක් ගෙවන්නේ මෙයා මාස 12කදී. එහෙනම් අපි මාසෙකට ගෙවන්න ඕන කොටස 7000යි කියලා හොයා ගන්නවා. 7000 කියන්නේ වාරිකයක්ද? නෑ. මේකේ පොලිය නෑ තාම. ඒ වුණාට මෙයාගේ ණය කොටස වෙන්නේ 7000යි. ඊට පස්සේ අපිට මාසකට කොටසට පොලිය මල්ල කෙලියයි. ඒක හොයන්න හම්බෙන්නේ නැහැ. මොකද මාසකට කොටසට පොලිය හොයන්න නම් ඒ කියන්නේ මේ 7000ට අදාළ පොලිය හොයන්න නම් අපි පොලි ප්‍රතිශතය දැනගෙන ඉන්න ඕනේ. නමුත් මේ ප්‍රශ්නේ අපෙන් අහලා තියෙන පොලි ප්‍රතිශතය තමයි. එහෙනම් අපි ලියමු අපේ දැවැන්තයා මුළු පොලිය සමානයි මාස 1ක ගන්න ගුණ කිරීම. මාසකට කොටසට පොලිය. අන්න මුළු පොලිය අපි දන්නවා මෙයා 10920ක් ගෙවලා තියෙනවා. ඉතින් අපි මේ වෙනකොටත් මාස 1ක ගන්න හොයාගෙන තියෙන එක 78යි කියලා දාගන්න පුළුවන්. ඒ වගේම මාසකට කොටසට පොලිය අපි දන්නේ නැති නිසා x දාගන්න පුළුවන්. මෙතනින් x උක්ත කරන්න පුළුවන්. x එතකොට අපිට එනවා 140යි කියලා. මොකද්ද මේ x කියන්නේ? මාසකට කොටසට පොලිය. ඒ කියන්නේ 7000ට අදාළ පොලිය. එහෙනම් අපිට මාසික පොලි ප්‍රතිශතය ගණනය කරගන්න පුළුවන්. 7000කට අදාළව 140ක් යා පොලි විදියට ගෙවලා තියෙනවා. එහෙනම් 100ට කීයද කියන එක යටතේ හොයාගන්න පුළුවන්. එතකොට අපිට මාසික පොලි ප්‍රතිශතය එනවා 102යි කියලා. නමුත් එයාලා අහලා තිබ්බ වාර්ෂික පොලි ප්‍රතිශතය ඒ නිසා අපිට ඒ 102 12න් වැඩි කරලා වාර්ෂික පොලි ප්‍රතිශතය 124යි කියලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි කියනවා මේ ණයට ගන්න අර සුළු පොලියට ණයට ගන්න එකේ පොලියට වඩා මේ හීන වෙන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගන්න ආයතනයේ වඩා වැඩි පොලි ප්‍රතිශතයක් අය කරලා තියෙනවා කියලා පෙන්වන්න කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ 124 113ට වඩා විශාලයි. උත්තර දෙක ගත්තාම කොහොමත් ඒක බව පෙන්වන්න පුළුවන්. මේ වගේ කෙටියෙන් ඉතුරු ප්‍රශ්න වලට උත්තර දැනගන්න මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම අප සාමාන්‍ය පෙළ කෙටියෙන් උගන්වන YouTube channel එක තමයි Maths Tube ලංකා YouTube channel එක කියන්නේ.